TikTok හරි ඔයාලා නැත්තම් මොකක් හරි බිස්නස් එකක් වගේ තියෙන කෙනෙක්. ඉතින් ඔයාලා මේ බිස්නස් කටයුතු වල විතර ෆොටෝ ගන්න, ડોකියුමන්ට් වල ෆොටෝ ගන්න වගේ දේවල් වලට ඔයාලට අනිවාර්යයෙන්ම ලයිටින් තියෙන්න ඕනේ. ඉතින් මේ අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ ඔයාලට සෙට් වෙන රින් ලයිට් එකක් ගැන. අන්න වීඩියෝ එකට ලයික් එකක්. එහෙනම් අපි ගිහින් බලමු මොකද්ද මේ රින් ලයිට් එක කියලා. ඉතින් ඔයාලට කියන්න ඕන මම මේ රින් ලයිට් එක ගෙනාවුවම මේ වීඩියෝ එක කරන්නේ පැක් එකෙන් එළියට ගත්තේ නැහැ. ඉතින් අපි නම් වීඩියෝ එකට ගිහින් බලමු මේ රින් ලයිට් එකේ තියෙන ෆීචර්ස් ටික මොනවද කියලා. ඉතින් මම මේක ඕඩර් කරේ ඩරාස් එකෙන්. ඉතින් ඩරාස් එකෙන් මෙන්න මේ වගේ ලස්සන පැක් එකක් මට මේ ටික පැක් කරලා ලෙවල් තිබ්බා. ඉතින් මට නම් හිතෙන්නේ මේක ඇතුළේ සුපිරියටම තියෙනවා. ඉතින් මම මේක මගේ අන්බොක්සින් මේ ටේබල් එකකින් මෙන්න මේ විදිහට තියාගත්තා. ඉතින් දැන් මට මෙන්න මේ විදිහට අටේ තියෙන ටේප් දෙක කපා ගන්න තියෙනවා. මම ඒ දෙක කපාගෙන මෙන්න මේ විදිහට මගේ ට්‍රයිපෝඩ් එකයි මගේ රින් ලයිට් එකයි වෙන වෙනම ගත්තා. ඉතින් මම මුලින්ම මගේ ට්‍රයිපෝඩ් එක අන්බොක්ස් කරගෙන ඉන්න හැදුවා. ඉතින් මම මෙන්න මේ විදිහට ඒකේ තියෙන පැකින් එක කඩලා ඉවත් කරා. ඉතින් ඊට පස්සේ මට මෙන්න මේ වගේ කාඩ්බෝඩ් පෙට්ටියක් බලා ගන්න පුළුවන්. ඉතින් මම මේකෙන් මෙන්න මේ විදිහට මගේ ට්‍රයිපෝඩ් එක එළියට ගත්තා. ඊට පස්සේ මම අන්බොක්ස් කරන්න ගත්තා මගේ මෙන්න මේ රින් ලයිට් එක. ඉතින් රින් ලයිට් එකත් මෙන්න මේ වගේ බොක්ස් එකක තමයි මට බලා ගන්න පුළුවන් උනේ. ඉතින් ඔයාලට මම මේක ගත්තු ලින්ක්ස් වගේ දේවල් ඔය ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. ඉතින් මම මෙන්න මේ විදිහට මේ බොක්ස් එක මෙන්න මේ පැක් එකෙන් අන්පැක් කරගන්න හදන්නේ. ඉතින් මම මෙන්න මේ විදිහට මේක කපලා ඉවත් කරලා මෙන්න මේ වගේ මගේ මෙන්න මේ බොක්ස් එක එළියට ගත්තා. ඉතින් මේ බොක්ස් එකේ මෙන්න මේ විදිහට ඔයාලට දෙපැත්තෙන් මෙන්න මේ වගේ ක්ලිප්ස් දෙකක් බලා ගන්න පුළුවන්. මෙන්න මේ දෙක ඕපන් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට මේ රින් ලයිට් එක බලා ගන්න පුළුවන්. ඉතින් අපිට මේ බොක්ස් එකේ මෙන්න මේ විදිහට අපේ රින් ලයිට් එකත් ඉතින් මේ රින් ලයිට් එකට ඇඩ්ජස්ට්මන්ට් ටිකකුත් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට ඔයාගේ ෆෝන් එකත් මේ රින් ලයිට් එකට සවි කර ගන්න පුළුවන්. ඉතින් මේ ෆෝන් හෝල්ඩර් එකත් ඒ ෆෝන් හෝල්ඩර් එකට ඇඩ්ජස්ට්මන්ට් එකකුත් ඔයාගේ රින් ලයිට් එකට ඇඩ්ජස්ට්මන්ට් එකකුත් මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ විදිහට මගේ රින් ලයිට් එක අරගෙන මේ රින් ලයිට් එකට මගේ ෆෝන් එකක් සෙට් කරගන්න මේ ෆෝන් හෝල්ඩර් එකක් සෙට් කරගන්න හදුවේ මේ රින් ලයිට් එකට. ඉතින් මම මෙන්න මේ විදිහට මෙන්න මේ රින් ලයිට් එකේ උඩ යට කොනෙන් තියෙන මෙන්න මේ වගේ නට් එකක් වගේ කෑල්ලකට මෙන්න මේ විදිහට මේ රින් ලයිට් හෝල්ඩර් එකේ පොට අල්ලන්නයි තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට ෆෝන් හෝල්ඩර් එක අරගෙන ෆෝන් හෝල්ඩර් එකේ තියෙන කප් එක වගේ ගලවලා ඉවත් කරලා ඒක ආයි මේක ඇතුළට දාලා ඔයාලට මේක සෙට් කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් ඔයාලගේ මේ ට්‍රයිපෝඩ් එක. ඉතින් ඔයාලට මෙන්න මේක මෙන්න මේ මැදින් තියෙන ඇලයින්මන්ට් එක ගොඩල් කරගෙන මෙන්න මේ විදිහට ඔයාලගේ ට්‍රයිපෝඩ් එකේ ස්ටෑන්ඩ් එක හදා ගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ විදිහට ගොඩල් කරලා මෙන්න මේක මේ පල්ලෙහාට තල්ලු කරනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට මේක දාන්න හදාගෙන උන් තල්ලු කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට මේක දිගට ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාලා මේක බිමින් තියලා මෙන්න මෙතන මේ තියෙන මෙන්න මේ ඇලයින්මන්ට් එක ගොඩල් කරලා මේ විදිහට මේක උස්ස ගන්න. ඊට පස්සේ ඔයාලා මෙතන තාලමෙන්ට් එකක් තියෙන ඉතින් ඔයාලට මේක උස්ස මතිනා ඒකත් උස්සලා ගුරු කරලා උස්ස ගන්න ඕනේ. ඉතින් මම මේ විදිහට මේ ඇලයින්මන්ට් එක හද කරගන්නවා. ඊට පස්සේ ඔයාලට තියෙන මේකට ඔයාගේ රින් ලයිට් එක හයි කරගන්න. ඉතින් ඔයාගේ රින් ලයිට් එක මේ විදිහට මේ ඇලයින්මන්ට් එකක් තියෙන ගුරු කරලා ඕන කෙලින් තියෙන විදිහට හදාගෙන ඒක ආයෙත් හද කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතනින් මේකේ තියෙන පොටක් ඉතින් ඒ පොට අල්ලන්න තියෙනවා. ඉතින් මම මේ විදිහට රින් ලයිට් එක මේ ට්‍රයිපෝඩ් එකට හයි කරගන්නවා. ඉතින් මේ රින් ලයිට් එක පවර් එක දෙන්න තියෙන්නේ අපිට මේ වගේ USB port එකකින්. ඉතින් ඔයාලට මේක යූස් කරන්න පුළුවන් මේ වගේ USB hub එකක් හරි නැත්නම් power bank එකක් හරි. ඉතින් මම මෙන්න මේ වගේ USB hub එකක් යූස් කරගන්නවා. ඉතින් මම මෙන්න මේ USB port එක මේ USB hub එකට port කරගෙන මේ port එක කරන්ට් එකට plug කරගන්නවා. මෙන්න මේ විදිහට මගේ රින් ලයිට් එකට power එක දීලා මෙන්න මෙතන මේ mod කියන බටන් එක ක්ලික් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට මේ රින් ලයිට් එකේ හොඳ එළියක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ රින් ලයිට් එකේ මොඩ් තුනක් බලා ගන්න පුළුවන්. ඉතින් ඒක මොඩ් එකක් මේ තව මොඩ් එකක්. ඉතින් ඔයාලට මේක RGB මොඩ් එකකුත් බලා ගන්න පුළුවන්. ඉතින් මම මේ RGB මොඩ් එකට ටික් කරනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට මේක මෙන්න මේ තියෙන normal මොඩ් එකට ඔයාලට කලර් ටෝන් එක අඩු වැඩි කරගන්නත් පුළුවන්. ඉතින් මම මෙන්න මේ විදිහට මේ මගේ රින් ලයිට් එකේ කලර් ටෝන් එක අඩු කරගන්නවා. මෙච්චර කලක් මගේ වීඩියෝ රෙකෝඩින් වැඩ කටයුතු වලට යූස් කරේ මෙන්න මේ වගේ normal ලයිට් එකක්. ඉතින් මට තවත් ඒ ලයිට් එක යූස් කරන්න ඕන වෙන්නේ නැහැ. මොකද මෙන්න මේ වගේ හොඳ රින් ලයිට් එකක් මයි ගාව තියෙන. ඉතින් මම හිතනවා දැන් මගේ වීඩියෝ තවත් quality එකට වලට දෙන්න පුළුවන් මේ කියලා. ඉතින් අද වීඩියෝ එක මම කරන්නේ මොකද හිතන්නේ? වීඩියෝ එක හොඳයි නම් ඔයාලා subscribe button එක press කරලා අපේ channel එකත් එක්ක එකතු වෙන්න.